ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ කලාකරුවාගේ නිර්මාණශීලීත්වය මනා ලෙස ප්‍රකාශ කරන නිර්මාණයක් ලෙස සඳකඩ පහන හඳුන්වන්න පුළුවන්. ගොඩනැගිල්ලක දොරටුවකට ස්ථාපිත මුරගල්, කොරවක්ගල්, පියගැට පෙළ සමග නිර්මාණය කර තිබෙන සඳකඩ පහන මුළු ගොඩනැගිල්ලේම අලංකාරත්වය, ගාම්භීරත්වය ගෙන දෙනවා. එසේම අද දවසේ පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව මගින් සඳකඩ පහන පිළිබඳව තොරතුරු ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. ඉපැරණි ගොඩනැගිලිවල ඒ වගේම ආගමික වශයෙන් වැදගත් ගොඩනැගිලිවල පිළිම ගෙවල්වල දොරටුවෙහි පියගැට පෙළ මුල නිර්මාණය කර තිබෙන ගල් පුවරුව සඳකඩ පහන වශයෙන් හඳුන්වන්න පුළුවන්. මුල්ම අවදිවල චතුරස්‍රාකාරව නිර්මාණය කර පසුව පිටත කෙළවරවල් රවුම් හැඩයට නිර්මාණය කර තිබෙනවා. අනුරාධපුර යුගයට අයත් යැයි හඳුනාගෙන තිබෙන සඳකඩ පහන් බොහෝමයක් සැපයන් රහිතව නිර්මාණය කර තිබෙනවා. නමුත් මෙම යුගයේහි ඇතැම් සඳකඩ පහන්වල සැපයන් සහිත අවස්ථා කිහිපයක්ද හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ආයත චතුරස්‍රාකාර හැඩකි ගල් පුවරු සඳකඩ පහන් ලෙස නිර්මාණය කර ඇති අතර සැපයන් රහිත අර්ධ වෘත්තාකාරව නිර්මාණය කර ඇති සඳකඩ පහන්ද මෙම යුගයේ හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම සඳකඩ පහනෙහි අලංකරණය ආරම්භයේදී අර්ධ පියුමක හැඩය නිර්මාණය කර තිබීම මූලික වශයෙන් හඳුනාගෙන තිබෙනවා. පසුව හංස පෙළ, ලියවැල් සඳකඩ පහනෙහි නිර්මාණය කර තිබෙනවා. සඳකඩ පහනෙහි කැටයම් නිර්මාණය කිරීමේදී ඇතා, අශ්වයා, ගවයා, සිංහයා යන සත්වරු නිර්මාණය කිරීම ඉතාම සුවිශේෂී වෙනවා. අනුරාධපුරයේ සඳකඩ පහන්වල බහුල වශයෙන් මෙම සතුන් 4 දෙනාව එකම තීරුවක නිර්මාණය කර තිබීම දක්නට ලැබෙනවා. එමෙන්ම මෝස්තර කලාව තුළ අතිශය ජනප්‍රිය කලාපෙති සඳකඩ පහනෙහි නිර්මාණාංග අතරට එකතු කර තිබීම අලංකාරත්වය වර්ධනය කර තිබෙනවා. පොළොන්නරු යුගයේ සඳකඩ පහන්වල බහුල වශයෙන්ම සත්ත්ව රූප එක් පෙළකට එක්සත්වයා බැගින් කැටයම් කර තිබීම හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම පොළොන්නරු යුගයේ සඳකඩ පහනින් බොහෝ සෙයින් ගවයාගේ රුව ඉවත් කර තිබීම සුවිශේෂී ලෙස දක්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සඳකඩ පහන පිළිබඳව දෙස් විදෙස් පුරාවිද්‍යාඥයින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති බව ලිඛිත මූලාශ්‍ර අධ්‍යයනයේදී හඳුනා ගන්න පුළුවන්. මහාචාර්ය සෙන්ගත් පරණවිතාන මහතා සඳකඩ පහන පිළිබඳව බෞද්ධ ආගමික දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කර ඇති බවල් එච්.සී.පී. බෙල් මහතා සඳකඩ පහනෙහි නිර්මාණය කර ඇති සතුන් 4 දෙනා තුළින් සතර දිශාව සංකේතවත් කරන බවල් හඳුන්වා තිබීම ලිඛිත මූලාශ්‍ර අධ්‍යයනයේදී හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව හස්තිරුව නැගෙනහිර දිශාවද, අශ්වරුව දකුණු දිශාවද, සිංහරුව උතුරද, වෘෂභරුව බටහිර දිශාවද දක්වන සංකේත බවද ලිඛිත මූලාශ්‍රවල සඳහන් කර තිබෙනවා. එමෙන්ම තවත් බොහෝමයක් විද්වතුන් පුරාවිද්‍යාඥයින් සඳකඩ පහන පිළිබඳව අදහස් දක්වා ඇති බවද මූලාශ්‍ර අධ්‍යයනයේදී හඳුනා ගන්න පුළුවන්. පොළොන්නරුවේහි වටදාගේ සඳකඩ පහන් මෙන්ම පොළොන්නරුව කුමාර පොකුණ අසල ඇති මණ්ඩපයේ පාමුල සඳකඩ පහන ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබෙනවා. පොළොන්නරුවේ කුමාර පොකුණ අසල ඇති මණ්ඩපයේ පාමුල ඇති සඳකඩ පහනින් අත්රූප, අෂ්ටරූප පේලි හා නිලුම් මල හංස පේලිය ඉතා අලංකාර ලෙස සැපයන් කොට ඇති අතර මෙම සැපයන් සජීවී බවක් හඟවනවා. එකිනෙකා පසුපස එකිනෙකා ගමන් කරන ආකාරයට දක්වන අත්රූප මෙන්ම අෂ්ටරූප පෙළ සජීවී ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙහි ගවයා සහ
සිංහයාගේ රුව ඉවත් වී තිබෙනවා. පොළොන්නරුව වටදාගේ උතුරු දොරටුවේ පාමුල පිහිටි සඳකඩ පහන විශිෂ්ට නිර්මාණයක් වන අතර මෙහි ඇතුළතින් අර්ධ පියුම, ලියවල් හටාව, අශ්ව පෙළ, හස්ති පෙළ, හංස පෙළ සහ පලාපති මෝස්තර රටාවන් දක්නට පුළුවන්. මෙම හංස පේළියෙහි ඉදිරියෙන් සිටින හංසයා පමණක් හිස ආපසු හරවා සිටින ලෙස නිර්මාණය කර තිබීම ඉතාම සුවිශේෂී වෙනවා. මහනුවර යුගයේ සඳකඩ පහනෙහි හැඩය අනුරාධපුර පොළොන්නරු යුගවල සඳකඩ පහන් වලට වඩා වෙනස් බවක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මහනුවර යුගයේහි සඳකඩ පහනේ නිර්මිත ලියවැල සුවිශේෂී සැරසිල්ලක් බවට පත් වී තිබෙනවා. පැරණි ලාංකික කලාකරුවාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙසත් පර්යේෂණ මට්ටමට ගෙන යා හැකි නිර්මාණයක් ලෙසත් සඳකඩ පහන විශේෂිත වෙනවා. ඔබත් පැමිණෙන්න පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ නරඹන්නට. එසේනම් තවත් දවසක අලුත් දැනුමක් එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.